අද මයුර ලංකා තුරුවරුන්ට ආයුබෝවන් කියලා ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මයුර ලංකා තුරුවරුන් තුලින් ඔබට ඉදිරිපත් කිරීමට මා අරගෙන ආවේ අප කවුරුත් සිහිනෙන්වත් නොසිතන ඖෂධීය ගුණයක් ඇති වල් පැලෑටියක් ගැන ඔබට දැනුවත් කිරීමට. අපි වැඩි විස්තර කතා කරන්න වීඩියෝවට යමු. රැඳී සිටින්න මයුර ලංකා තුරුවරුන් සමගින්. මෙම පැලෑටිය අද පරම්පරාවේ අයට වල් පැලෑටියක් වුවත් අපගේ මුතුන් මිත්තන්ගේ කාලයේ සිට මෙම පැලෑටිය ගැන හොඳ අවබෝධයක් තිබුණා. පැලෑටියේ නම තමයි ඇතමුන් දියබෙරළිය නමින් හඳුන්වන දියමෙනේරිය ශාකය. මෙහි නිවැරදි නාමය දියමෙනේරිය වන අතර මෙය ගිරා පලාපවලට අයත් ශාකයක්. මෙම දියමෙනේරිය ශාකය ජලය වැඩිපුර රැඳෙන ස්ථානවල මඩ වගුරු ළඟ සහ තෙතමනය රැඳෙන ඕනෑම ස්ථානයක ඉබේම වර්ධනය වන ශාකයක්. බොහෝ විට මේ ඔබේම ගෙවත්තේද තියෙන්නට පුළුවන්. දියමෙනේරිය ශාකය අපට වැඩි වශයෙන් කුඹුරු ආශ්‍රිතව දැක ගන්නට පුළුවන්. මෙහි ඉතාමත් සුන්දර තද නිල් පාට හුරු පුෂ්පයක්ද හට ගන්නවා. දියමෙනේරිය ශාකය වැල් වශයෙන් අපට දැක ගන්නට පුළුවන් අතර මෙහි අතු අඟල් 6ක් හෝ 7ක් උසට වර්ධනය වන ශාකයක්. ඉතින් මේ දියමෙනේරිය ශාකය සිංහල ආයුර්වේදයට අනුව ඉතාමත් වටිනා ඖෂධීය ශාකයක්. මෙමගින් සිංහල ආයුර්වේදයේ බොහෝ රෝගවලට ප්‍රතිකාර කරනවා. ඔබගේ දනහිස් සමාරුවට, දියවැඩියාවට, ශරීරයේ උෂ්ණත්වයට, අර්සස්, මලබද්ධය, බඩවැල් වල ඇතිවන ආසාදන සහ සර්ප විෂටද දියමෙනේරිය මගින් ප්‍රතිකාර කරනු ලබනවා. එයට මෙම සම්පූර්ණ ශාකය යොදා ගන්නවා. ඊට අමතරව දියමෙනේරිය ශාකය පලා වර්ගයක් ලෙසටද අපට ආහාරයට එකතු කරගන්න පුළුවන්. මෙය කවලම් පලා මැල්ලුමකට සහ කොළ කැඳ පානයක් ලෙසද යොදා ගන්න පුළුවන්. තව දෙයක් ඔබට විශේෂයෙන්ම කියන්න ඕන. ඔබ පරිප්පු හොද්දක් සාදන විට එහි රසය වැඩි කර ගැනීමට මෙම දියමෙනේරිය කොළ කිහිපයක් එකතු කර ගැනීමෙන් ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම කීරට සහ තෙලටත් දියමෙනේරිය ශාකය රසවත් ආහාරයක් ලෙස ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඉතින් බලන්න අපි හීනකින්වත් නොසිතන ඖෂධීය පැලෑටි වර්ග අප පරිසරය අවට කොතරම්නම් ඇද්ද කියලා.